අපි මේ කල් 3ට කලින් යවන්නත් වෙයි බං. තාම 2යිනේ බං වෙලාව. තව පැයක් විතර තියෙන්නේ. අයියෝ බං මේක හන්දියෙන් හැරි යවන්නත් වෙයි. හරි උඹ බය වෙන්න දෙකපන් අපි යවමු. මේ බං මා යන්නද? ඒ වෙලා කීයද බං? 3යි 5යි බං වෙලා. 3යි 5යි මෝන් තොට කිව්වා යකෝ. හරි ඔක තියාගමුවත්. ඔකයි දීද්දන්න. අහලා බලමු. ඒ බං අද ඉන්න බැයිද බං? බෑ බං මට යන්න ඕන හෙට වැඩ වගේක් තියෙනවා මට. අඩෝ උඹ ඊටපන් බං. බෑ බං ඌ බං අඩෝ අද නිදාගෙන යන්න අපි ගියා. අඩෝ බං අඩෝ බං අඩෝ ඒ අනේ ඕක ඔය ගිහපු දෙන්න බං. දීපද අපේ මොකද නේ? ඔව් බං. අඩෝ හිටපන්කෝ අඩෝ. යකෝ ඔය හන්දියේ යන්න එපා යකෝ හිටපන්. බලපන්කෝ අද වෙන දේ ඈ. ඔව් හිටපන්. අනේ අරු බොරු මෙතන මොන හොල්මන්ද? අර කවුද අතර ඉන්නේ? ඒ මම වගේ ආයි මේ අර ගාපව වෙනවලු ඔය මෙහෙ ඔව් බං එන ඕක අද නම් 3ට කලින් ඈ. ඔව් නේ ඔය කතාවම පාඩම ඉගෙනගෙන නේ කොහෙන්ද නැකේ? නරු බං එන මූට මෙච්චර ලැජ්ජාවක් නැහැ නේ. බලන්න එනවනේ. අද බං උනේ මම වගේම තව කෙනෙක් දැක්කනේ මං කිව්වනේ උඹට යන්න එපා කියලා. මේ අද අපි යමන්න ඕගේ මොකක්ද වෙන්නේ කියලා බලන්න දැන් වෙලා ගියද කියලා බලන්න. 4යි යන්න. යන්නේ. අනේ බං මට නම් යන්න බෑ බං බය යන්න. බය වෙන්නේ. ඌවා බලපංගෝ ග්‍රෑච් එකම බලපං කයියෙන් කයිය උතුම් කයිය 5යි 40යි පටසි. කොහොම කියපන් උතව වැඩි. තව ටිකක් අතන යන්නකෝ මේක බය වෙනවා. මේ ගාලා වන්දිනේ වගේ කියන්නේ නේද? බලන්න ඔය හොල්මන් කියන යමන් වන්දියේ බලන්න හොල්මන් කියන්නේ ඔයකෝ හන්දියේ හොල්මන් මේක කිව්වට නෑ නිකන්. මේකද? ඒ ආන් උඹ වගේ එකෙක් කඩේ. ඒ උඹ වගේ එකෙක් බං. ඒ බං ඔඩේ මම උඹ වගේ එකෙක් එනවා බං. හරි බං ගෙදර දුවමු
මොකද්ද මම මෙතන වෙන්නේ? උඹලා දන්නේ නැහනේ. මෙතන ලොකු සිද්ධියක් වෙනවා. ලොකු කතාවක් තියෙනවා බබා. මම උඹලට කියන්නම්කෝ උඹලා කාටවත් කියන්නේ නැත්තම්.